ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ මෙන්න මේ කියන ගුණධර්ම ටික ටික හදන්න. පින්වත්නි, දුක විඳින හැම වෙලාවකම හිතන්න, හැමදාමත් හිතන්න පරණ අකුසල සංස්කාරයන් ගෙවෙන බව. ඒ පරණ අකුසල සංස්කාරයක්ම දුක දකින්න. දුක ඇතුලේ තියෙන්නේ මගේම අකුසල සංස්කාරයක්. මේකට නම් අපේ මහත්ය වග කියන්න ඕනේ, දරුවෝ වග කියන්න ඕනේ, බිරිඳ වග කියන්න ඕනේ, ස්වාමියා වග කියන්න ඕනේ, හාමුදුරුවෝ වග කියන්න ඕනේ. මේ දුක කියන්නේ මගේ අකුසල සංස්කාරයක් කියලාම හිතන්න. මේ මාසේ ඔබට දෙන කමටහන මේක. ඊට පස්සේ පින්වත්නි හිතන්න, ඒ අකුසල සංස්කාරයන් ගෙවෙනකොට ඒවා විපාක දීලා අනිත්‍ය වෙලා යනවා නේද කියලා හිතන්න. විපාක දීලා අනිත්‍ය වෙලා යනවා නේද කියලා හිතන්න. ඒක දෙක. තුන්වෙනි කාරණේ තමයි මේ අකුසලයේ පෙළන්න තියෙන්නේ නම් කුසලයෙන්ම නේද කියලා හිතන්න. ඒ නිසා මේ විදියට දුකින්